88යි කඩලු 1යි මේ වලට තවමත් උස්මාන් තාරික් කැඳවන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා මේ වෙද්දී. මොකද මේ විදිහට තව ඕවර් දෙක තුනක් ගත වුණොත් එහෙම පාකිස්තානයට අසීරු ලකුණු රටාවකට අසීරු ලකුණු ස්ථානයකට යෑමක් අපිට පේන්නට තියෙවි. දැන් ලකුණු 88යි කඩලු 1යි බලමු ඊළඟ අවස්ථාව. ඔවරේ දැන් 4 වෙනි පන්දුව යවන්න සූදානම්. සයිමයි. එවර ඉතාමත් ආසන්න අවස්ථාවක් උඩ පන්දුවක් ලෙස ආපු අවස්ථාවක්ද නැහැ. දැවී යාමක් ක්‍රීඩාලුලිය හසරන ඊශාන් කිෂන්ගේ කඩුල දැන් දවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. කෙලින්ම පන්දුව කඩුල්ලේ වදිනවා මේ අවස්ථාවේදී. අනිවාර්යයෙන් දැවී යාමක්. ඒ සමගින් අපි මෙතෙක් කළා කතා කරන පිටිකරුවා ප්‍රධාන පිටිකරුවා ඉන්දිය කණ්ඩායමේ ඊශාන් කිෂන් දැන් දැවී යනවා ක්‍රීඩාලුලිය හසරන මේ වෙද්දී පන්දු 40කදී ලකුණු 77. කෙලින්ම පන්දුව බේල් එකේ තමයි වදින්නේ. ලෙග් ස්ටම්ප් එකත් මිඩල් ස්ටම්ප් එකත් සම්බන්ධ වෙන බේල් එකේ පමණයි පන්දු වදින්නේ. බේල් එකේ වැඩි බේල් එක විසි යනවා. ලකුණු 88යි කඩලු 2යි. මේ තත්ත්වයත් සමග මගේ ආදරණීය අසනි දැන් ඕවර 8යි පන්දු 4ක් අවසන් ලකුණු 88යි කඩලු 2යි. මෙතනින් ඉදිරියට මම හිතන්නේ පොඩි අවස්ථාවක් තියෙනවා පාකිස්තානයට. ඔවුන්ට පුළුවන් නම් දැන් ටිකක් විතර අපිට පේවි අපිට ඉදිරියට සමහර විට අපිට දැක ගන්න හැකියාවක් ලැබෙවි මේ ඉන්දියානු කණ්ඩායමේ ලකුණු වේගය ටිකක් අඩාල වීමක්. අනිවාර්ය සූර්යකුමාර යාදව් පැමිණෙන්නේ ඉතින් ඔහුත් ඉතාමත් ප්‍රවේගකාරී පිටිකරුවෙකු සාමාන්‍යයෙන් ඔහු ආපු වෙලේ ඉඳලා පහරවල් එල්ල කරන ක්‍රීඩකයෙක් නෙවෙයි ටිකක් කඩුලේ තැම්පත් වෙමින් ඉඳලා ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයෙක් ලෙස අපිට ඔහුව හඳුනා දීමේ හැකියාව තියෙනවා. සූර්යකුමාර යාදව් දැන් දකුණත් පිටිකරුවා නම්බර් 3 පිටිකරුවා දැන් නායකයා ඔහු පන්දුර පහර දීමට සූදානම්. ඉතින් නම්බර් 4 පිටිකරුවා ලෙසයි එන්නේ සූර්යකුමාර යාදව් මේ අවස්ථාවේදී අපි බලමු තත්ත්වය. ඔහු දැන් ඉන්න ලබාගෙන සූදානම් පන්දුවට මුහුණ දීම සඳහා මේ අවස්ථාවේදී අනිවාර්යෙන් සයිමයි සාර්ථක කඩුලක් දබා ගන්න හැකියාවක් ලැබුණ පන්දු යවන්නෙක්. ඕවර් 2යි පන්දු 4යි ලකුණු 22කට කඩුළු 1යි. තවත් පන්දු දෙකක් තිබෙනවා ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා. දැන් අවස්ථාව තවමත් වයස අවුරුදු 35යි සූර්යකුමාර යාදව්ට ICC රෑන්කින් වල නම්බර 6 පිටිකරුවා ලෙසයි ඉන්නේ T20. ඉතින් මේ ක්‍රීඩකයා ඉන්නේ ක්‍රීඩාලුලිය අසන ඔහුගේ වයස අවුරුදු 30 දී තමයි ජාතික කණ්ඩායමට ඊට පස්සේ තමයි ඔහු නායකයා බවට පත්වන්නේ. දැන් සූදානම් මේ ප්‍රථම පන්දුර මුහුණ දීම සඳහා දැන් සූදානම් වෙන අවස්ථාවක් මේ අවස්ථාව. ඔව්. දිවෙනවා සයිමයි පන්දු ක්‍රියාත්මක කිරීම සඳහා. ඔව් එවර පන්දුව ලකුණක් වෙත පැතිමාරු කරගන්න ප්‍රථම පන්දුරම කව පොයින්ට් දෙසින් පන්දු ස්ථානගත කිරීමෙන් ලකුණක් ලබා ගන්නවා. මේ ලකුණත් එක්ක දැන් මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 89යි කඩලු 2යි. අනිවාර්යෙන් ලකුණු 89යි කඩලු 2යි දැන් පන්දුවර 9ක් අවසන් වන විට බේල් එකේම තමයි පන්දු වදින්නේ පෙර අවස්ථාවේදී. මොන නැමත වතාවක් ඕවරේ දැන් 9 වෙනි පන්දුවේ අවසාන පන්දුව තමයි දැන් යවන්න සූදානම් නැවතත්. දිබේනෝ. ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරන්නේ ලකුණක් වෙත නම් යන්නට අවස්ථාවක් ලැබෙන සම්පූර්ණ දැන් පන්දු ඕවර් 9ක් අවසන්. මේ ඕවර් 9 අවසන් වීමත් එක්ක ලකුණු 89 දැන් කඩුළු 2යි මේ වෙදී 9.89 දැන් අර දැවියාමත් එක්ක ලකුණු 7යි මේ පන්දු ඕවරේදී ලබා ගත්තේ. අපි ඔබට කලින් කිව්වා වගේම ඊට කලින් පන්දු ඕවර දෙකේදී ලකුණු 30ක් එකදී 13කුත් අනිකදී 17කුත් ලබා ගත්තා. නමුත් මේ ඕවරේ තුල ලකුණු 7යි. මේක අනිවාර්යෙන් ඉදිරියට පන්දු ඕවර් කිහිපයක් ක්‍රියාත්මක වේවි. එහෙම වුණොත් මේකේ වාසිය ලොකුවටම පාකිස්තානයට ලැබෙනවා. ඉතින් නැවත ලයික් කරන්න කමෙන්ට් කරන්න මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් 8යි කියවෙත අපි තම ඉක්මනින් යමු ලයික් කරන්න කියලා ආරාධනා කරනවා ඔබට. දැන් ඉසාන් කිෂන් තමයි ලකුණු 77ක් ලබා ගත ඉතාමත් වේගවත් ලෙස ඔහු මිලකට හර්දික් පාණ්ඩ්‍යා ශිබම් ඩුබේ රින්කු සිං ආක්ෂා පටිල් දක්වාම පන්දුර පහර දීමේ හැකියාව තියෙන පිටිකරන බලයන් එක් තමයි